ආයුබෝවන් අපි අද කතා කරන්න ආවේ 6 ශ්‍රේණිය විද්‍යාව පොතේ තියෙන පළවෙනි පාඩම වන ජෛව ලෝකයේ අසිරිය පාඩමේ අභ්‍යාසය සම්බන්ධයෙන්. හොඳයි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ අභ්‍යාසයේ තියෙන පළවෙනි ප්‍රශ්නේ එක දී ඇති පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර තෝරන්න. පළවෙනි රෝම ඉලක්කම් එක ප්‍රශ්නේ අහනවා සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ. පළවෙනි උත්තරේ ශ්වසනය, දෙවෙනි උත්තරේ ප්‍රභා සංශ්ලේෂණයයි, තුන්වෙනි උත්තරේ වර්ධනයයි, හතරවෙනි උත්තරේ ප්‍රජනනයයි. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 ඒකට උත්තරේ එන්නේ දෙවෙනි උත්තරේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයයි. එතර ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ ශාකවල පමණයි. හොඳයි. අපි යනවා රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නෙට. ජීවීන් තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය වන්නේ පළවෙනි එක වර්ධනයයි, දෙවෙනි එක පෝෂණයයි, තුන්වෙනි පිළිතුර දීලා තියෙනවා ප්‍රජනනයයි, හතරවෙනි උත්තරේ ශ්වසනයයි. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ ශ්වසනයයි. දෙවෙනි එකට ශ්වසනය පිළිතුරු අංක 4 ශ්වසනයයි. ශ්වසනය කියන්නේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට. හොඳයි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වන්නේ එක පල්මාණික්කම්ය, දෙවෙනි එක හුණු දියර, තුන්වෙනි උත්තරේ ජලය, හතරවෙනි උත්තරේ පොල් තෙල්. එතකොට මේ විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සඳහා භාවිතයට ගන්න පුළුවන් ද්‍රව්‍ය තමයි හුණු දියර කියලා කියන්නේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ එනවා දෙවෙනි එක හුණු දියර. මේ හුණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් වායුව යවුවාම හුණු දියර කිරි පාටට හැරෙනවා. හොඳයි. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. ශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලියේදී වායුගෝලයට එකතු වන වායුව කුමක්ද? ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී වායුගෝලයට එකතු වන වායුව කුමක්ද? පළවෙනි උත්තරේ ඔක්සිජන්, දෙවෙනි එක කාබන් ඩයොක්සයිඩ්, තුන්වෙනි එක නයිට්‍රජන්, හතරවෙනි එක හයිඩ්‍රජන්. ඒතර ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඒතර ප්‍රභා සංශ්ලේෂණයේදී වායුගෝලයට එකතු වෙන්නේ ඔක්සිජන් වායුව. එතන උත්තරය වෙන්නේ අංක 1 ඔක්සිජන්. හතරවෙනි ප්‍රශ්නෙට අංක 1 ඔක්සිජන්. හොඳයි. අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට. ජලයේ සිටින ශුද්‍ර ජීවීන් පැහැදිලිව නිරීක්ෂණයට වඩාත් සුදුසු උපකරණය කුමක්ද? පළවෙනි උත්තරේ දුරේක්ෂය, දෙවෙනි උත්තරේ සංයුක්ත අන්වීක්ෂය, තුන්වෙනි උත්තරේ අත්කාචය, හතරවෙනි උත්තරේ දෙනෙතිය. ජලයේ සිටින ශුද්‍ර ජීවීන් පැහැදිලිව බලා ගන්න සුදුසු උපකරණය තමයි සංයුක්ත අන්වීක්ෂය කියලා කියන්නේ. එහෙනම් පස්වෙනි එකට පිළිතුරු අපිට එනවා උත්තරේ අංක 2 සංයුක්ත අන්වීක්ෂය. සංයුක්ත අන්වීක්ෂය. හොඳයි. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. වරහන් තුල දී ඇති වචන අතුරින් හිස් තැන පිරවීමට සුදුසු වචනය තෝරන්න. එක ශාකවල ආහාර නිපදවීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ පිළිතුරු දීලා දෙනවා සූර්යාය මිනිසාය. එහෙනම් ශාකවල ආහාර නිපදවීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ සූර්යයා. එහෙනම් පළවෙනි උත්තරේ සූර්යයා. දෙකේ රෝම ඉලක්කම් 1 පිළිතුර වෙන්නේ සූර්යාය. දෙවෙනි ප්‍රශ්නයෙන් අපි දෙවෙනි ප්‍රශ්නේ ශාකවල වර්ධනයේ සීමාවක් ඇත නැත? ශාක ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා. නමුත් සතුන්ගේ යම්කිසි කාලයකදී වර්ධනය නතර වෙනවා. එහෙනම් ශාකවල වර්ධනයේ සීමාවක් නැත. එතකොට ශාක ජීවිත කාලය පුරාම වර්ධනය වීම සිද්ධ වෙනවා.
අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. සතුන් බොහෝ විට ස්වයංපෝෂී වේ. එහෙම නැත්නම් විෂමපෝෂී වේ. සතුන් බොහෝ විට විෂමපෝෂී වේ. විෂමපෝෂී වේ. විෂමපෝෂී වේ. විෂමපෝෂී. ස්වයංපෝෂී නම් තමන්ට අවශ්‍ය ආහාර තමා තුළ නිපදවා ගන්නවා. විෂමපෝෂී නම් තමන්ට අවශ්‍ය ආහාර ශාක නිපදවූ ආහාර මත සෘජුවම හෝ වක්‍රාකාරයෙන් ලබා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් මේ ප්‍රශ්නට අදාළව පිළිතුර වෙන්නේ විෂම පෝෂී. අපි යම් හතරවෙනි ප්‍රශ්නෙට. සතුන්ගේ දැකිය හැකි නමුත් බොහෝ ශාකවල දැකිය නොහැකි ලක්ෂණය වන්නේ. සතුන්ගේ දැකිය හැකි නමුත් බොහෝ ශාකවල දැකිය නොහැකි ලක්ෂණය වන්නේ හිස්තැනක් සංචරණය ප්‍රජනනය. සතුන්ගේ දකින්න පුළුවන් හැබැයි ශාකවල දකින්න බැරි ලක්ෂණය තමයි සංචරණය. සංචරණය කියන්නේ එක තැනකින් ඉඳන් තවත් තැනකට ගමන් කිරීම. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර එනවා සංචරණය. පස්වෙනි ප්‍රශ්නෙට අපි බලමු. ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සාධකය වන්නේ. ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය සාධකයක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා කියන්නේ. එතකොට ඔක්සිජන් කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී පරිසරයට පිටවන වායුව, ඒ කියන්නේ අතුරු ඵලය, ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අතුරු ඵලය. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වීම සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව අනිවාර්යෙන් තියෙන්න අවශ්‍යයි. හරි. එහෙනම් පිළිතුර වෙන්නේ මෙතන කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඔයාලා මේකට පිළිතුරු සපයනකොට මේ වඩා සුසු ක්‍රමය තමයි මේ ඡේදය ලියලා ඒකේ මේ අදාළ හිස්තැන පුරවන එක. ඔයාලට පැහැදිලි වෙන්න මම උත්තර ටික පමණක් මෙහෙම ලියලා තියෙනවා. හොඳයි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් ශාක දෙබෙදුම් සුචියකට අනුව වර්ගීකරණය කරන්න දීලා තියෙනවා. තනකොළ, අඹ, පේර, වද සහ පොල් දීලා තියෙනවා. හරි. අපි බලමු මේ ශාක දෙබෙදුම් සුචියකට අනුව වර්ග කරන්නේ කොහොමද කියලා. මගේ බෝඩ් එකේ මම ලියලා තියෙනවා තනකොළ වර්ගීකරණය කරලා මේ දෙබෙදුම් සුචිය ලියලා තියෙනවා. තනකොළ අඹ, පේර, වද, පොල්. මෙන්න මේ ආකාරයට දීලා තියෙන ශාක ටික පළවෙනියටම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙබඳු සුදියක් හදන්නේ බාහිරින් පේන ලක්ෂණ දිහා බලලා තමයි වර්ග කරන්නේ ඇත සහ නැත කියලා. එතකොට අපි පළවෙනියටම ගන්න පුළුවන් අපිට මේ ශාකවල පත්‍රවල සමාන්තර නාට්‍ය වින්‍යාසයක් ඇත. එතකොට මේ ශාක වර්ග පහ ගත්තාම මෙයාලගේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙන්නේ තනකොළ සහ පොල් වල තමයි සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙන්නේ මේ පත්‍රවල. එතකොට මේ පත්‍රවල සමාන්තර නාට්‍ය වින්‍යාසයක් නැත. ඇත නැත. එතකොට සමාන්තර නාට්‍ය වින්‍යාසයක් නැත්තේ අඹ, පේර සහ වද. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ශාක දෙකක් තියෙනවා. මේ තනි එකක් වෙනකන් අපි මේක වර්ග කරන්න ඕනේ මේ දෙබිදු සුචියේදී. එතකොට මේ තනකොළ සහ පොල් කියන ශාක දෙක අපිට වර්ග කරන්න පුළුවන් විශාල ඵලයක් ඇත, විශාල ඵලයක් නැත. එතකොට විශාල ඵලයක් තියෙනවා අපිට තියෙනවා පොල් වල, විශාල ඵලයක් නැත්තේ තනකොළ වල. එහෙනම් මේ ශාක දෙක අපි මෙන්න මේ විදිහට වර්ගීකරණය කරා. ඊට පස්සේ අපි යමු මේ පැත්තට පත්‍රවල සමාන්තර නාට්‍ය වින්‍යාසයක් නැත කියන එකේ අපිට එනවා අඹ, පේර සහ වද. එතකොට මෙන්න මේ ශාක තුන තියෙන පත්‍ර දිහා බලලා, පත්‍ර ධාරය දිහා බලලා අපිට වර්ග කරන්න පුළුවන් දැති ආකාර පත්‍ර ධාරයක් ඇත. දැති ආකාර පත්‍ර ධාරයක් නැත. එතකොට අපි දන්නවා දැති ආකාර පත්‍ර ධාරයක් තියෙන්නේ වදවල. වද ශාකයේ තමයි දැති ආකාර පත්‍ර ධාරයක් තියෙන්නේ. දැති ආකාර පත්‍ර ධාරයක් නැත්තේ අඹ සහ
පේරවල. ඊට පස්සේ මේ ශාක තුනෙන් අපි වද වෙන් කරලා ගත්තා. ඊට පස්සේ ශාක දෙකක් මෙතන ඉතුරු වෙලා තියෙනවා අඹ සහ පේර. මේ ශාක දෙක අපිට වෙන් කරන්න පුළුවන් මෙයාලගේ ඵලයේ තියෙන බීජ ප්‍රමාණය අරගෙන. එතකොට අඹවල එක බීජයයි තියෙන්නේ, පේරවල බීජ සමූහයක් තියෙනවා. එහෙනම් අපිට මේක වෙන් කරන්න පුළුවන් ඵලයේ බීජ සමූහයක් ඇත පේර. ඵලයේ බීජ සමූහයක් නැත අඹ. මෙන්න මේ ආකාරයට තමයි අපිට තුන්වෙනි ප්‍රශ්නෙට අදාළව දෙබෙදුම් සුචිය නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට දෙබෙදුම් සුචිය නිර්මාණය කරන්න ඕන. හොඳයි. අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ අහනවා පහත සඳහන් සතුන් දෙබෙදුම් සුචියකට අනුව වර්ගීකරණය කරන්න. දීලා තියෙනවා සතුන් බලලා, සමනලයා, කුකුලා, ගවයා, ගැරන්ඩියා, කූඩැල්ලා. හරි. මේ මගේ බෝඩ් එකේ මම දෙබිඳු සූචිය ඇඳලා තියෙනවා. දෙබිඳු සූචියක් කියලා කියන්නේ බාහිර ලක්ෂණ දිහා බලලා අඳින සටහනක්. එතකොට බලන්න මම පළවෙනියට මේක වර්ග කරලා තියෙනවා. පාද හතරක් ඇත, පාද හතරක් නැත. එතකොට පාද හතරක් තියෙන්නේ මේ සතුන් 6 දෙනාගෙන් බලලා සහ ගවයා පාද හතරක් තියෙනවා. පාද හතරක් නැත. සමනලයාගේ පාද 6ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කෘමි සතෙක් නම් පාද 6ක් තියෙනවා. කුකුලා පාද 2යි, ගැරන්ඩියා, කූඩැල්ලා. එතකොට පාද 4ක් නැත කියන අයට අපිට සතුන් 4 දෙනෙක් එනවා. මෙතන සතුන් 2 දෙනෙක් ඉන්නවා. හරි. දැන් බලලා සහ ගවයා කියන සතුන් 2 දෙනාගෙන් අපි ඒක වෙන් කරන්න ඕනේ තනි සතෙක් වෙනකම්. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන අං ඇත, අං නැත. එතකොට අං තියෙන්නේ ගවයට, අං නැත්තේ බලලට. එතකොට මේ දෙන්නව අපිට මේ විදිහට වෙන් කරගන්න පුළුවන් බාහිරින් බලලා. ඊට පස්සේ අපි යනවා මෙතන සතුන් 4 දෙනෙක් ඉන්නවා. සමනලයා, කුකුලා, ගැරන්ඩියා, කූඩැල්ලා. එතකොට මේ 4 දෙනා අපිට වෙන් කරන්න පුළුවන් පළවෙනියටම පිහාටු ඇත, පිහාටු නැත. සාමාන්‍යයෙන් පිහාටු තියෙන්නේ පක්ෂීන්ට. එතකොට පක්ෂීන්ට තමයි පිහාටු තියෙන්නේ. එතකොට මේ කුකුලා පක්ෂියෙක් නිසා පිහාටු තියෙනවා. පිහාටු නැත සමනලයා, ගැරන්ඩියා, කූඩැල්ලා. එහෙනම් මේ 4 දෙනාගෙන් කුකුලා අපි වෙන් කරලා ගන්නවා. ඊට පස්සේ පිහාටු නැත කොටසේ සමනලයා, ගැරන්ඩියා, කූඩැල්ලා කියලා සතුන් 3 දෙනෙක් ඉතුරු වෙනවා. අපි දැන් ගන්නවා පියාපත් ඇත, පියාපත් නැත. මේ 3 දෙනාගෙන් පියාපත් තියෙන්නේ සමනලයාට, පියාපත් නැත්තේ ගැරන්ඩියා සහ කූඩැල්ලා. හොඳයි. අපි ඒ 3 දෙනාගෙන් සමනලයා වෙන් කරලා ගත්තා. ඊට පස්සේ අපි යනවා පියාපත් නැත ගැරන්ඩියා සහ කූඩැල්ලා. මේ දෙන්නව අපි වෙන් කරනවා කොරපොතු ඇත, කොරපොතු නැත. කොරපොතු තියෙන්නේ ගැරන්ඩියාගේ, කොරපොතු නැත්තේ කූඩැල්ලාගේ. මෙන්න මේ ආකාරයට අපිට මෙන්න මේ සතුන් 6 දෙනා වෙන් කරලා දෙබෙදුම් සූචියක් නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි. අපි මෙතෙන්දී සම්පූර්ණයෙන් ජෛව ලෝකයේ අසිරිය කියන පාඩමේ අභ්‍යාසයට පිළිතුරු සැපෙව්වා. මම හිතනවා ඔයා මේ අභ්‍යාසය සම්පූර්ණ කිරීමේ යම්කිසි අදහසක් ගන්න ඇති මේ පාඩම සම්බන්ධයෙන්. අපි තවත් මෙවැනි වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බ වෙමු.